මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්න ඕනම දෙයක් දරාගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයි කිරි දෙන්නේ සත්පුරුෂකම. අස්කමන්න ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීර ග්‍රන්ථි දිනවනේ. තනපුඩු ඇතුලේ මොනවාද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගන්න, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. අසල වීඩියෝ එකක්. තනපුඩුවෙන් එළිය පොඩි එකක් කට තියෙනකොට මොනවද? සුදුයි, හරි උහයි, හරි ගුණයි, හරි පෝෂණීය. දරුවා බලන් ඉදි වැඩිනවා. කිරි ආස්කමක් නෙමෙයි. 21 වන සියවසේ පපු කැවුතු ගලවලා. දැන් ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක ඇත්තට දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමෙයි ධම්ම. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන් ඒ කිරිවල මිනිස්සු මේව බොහොම ඉක්මනට අමතක කරන අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සු. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ. ඒ හින්දා අපි කෙලෙහි ගුණ ගැන කතා කර කර හිටියේ අම්මලා වගේ.